ඒ කොමත් එක ගමක හිටියා කිසිම දෙයක් කනකටවත් ගන්න නැති අකීකරු දඩබ්බර ළමයි. එයාගේ නම තමයි උක්කුවා. උක්කුවෝ නවතින්නේ නැහැ කිව්වේ. අද මැගලින් නැන්ද කෑ ගහන්නේ. අනේ බලන්නකො දුවේ. අර උක්කුව මගේ වත්තෙන් පොල් කඩලා ඒ මදිවට දීව්වා. ඉඳහන්කො මං ඕකම අල්ලගන්න. ඒක නෙවෙයි. උඹ කොහෙද මේ හැටට ඇඳගෙන යන්නේ? මං කඩේට යනවා නැන්ද. මං එහෙනම් ගිහිල්ලා එන්න. දුවේ මාත් අර උක්කුවේ ගෙවල් පැත්තට ගිහිල්ලා එන්න. ගෑනු කියන්නේ නිකන් කතාවට අවුනොත් ඕම්මමයි. යන ගමනක් මතක නැහැ. මැගලින් නැන්ද මේ පැත්තට එන්න කලින් ගෙට ගිහිල්ලා ඇඟෙන්න ඕනි. උක්කෝ මොකද දුවන්නේ? අදත් මොකක් හරි මගෝඩි වැඩක් කරාද? නෑ තාත්තේ. අනේ ළමයා හැම නෑ ගුණපාල. මට හදාගන්න දෙන්නෙත් නෑ. ඔයා තමයි මේ ළමයා නරක කරන්නේ. ළමයි ඉතින් ඔහොම තමයි ගුණපාල. ගුණපාල අයියේ සිරියාවති අක්කේ. ගෙදර කවුරුත් නැද්ද? ගුණපාල අයියේ. ඕන් කෑ ගහනව කවුද? අදත් මූ මොකක් හරි කරලාද දන්නේ. එමුකෝ බලන්න හාමිනේ. යමු ගුණපාල. මේ මැගිලින්නක් කනේ. ඉතින් මැගිලින්නක්කේ මොකද මේ පැත්තේ? උක්කුව ගෙදර ආවද නංගි? නෑ මැගිලින්නක්කේ. මොකද්ද උනේ? බලන්න නංගි. උක්කුව අදත් පොල් වත්තෙන් පොල් කඩලා දැක්කේ නෑ වගේ දිව්වා. මං හිතුවේ මේ පැත්තට එන්නේ නැති කියලා. කීයට හරි එයිනේ ගෙදර. ආවට පස්සේ අල්ල ගන්නම්කෝ. නංගි මං ගිහිල්ලා එන්නම් එහෙනම්. හරි මැගලින්නක්කේ. එහෙම කියලා මැගලින් ගෙදර යන්න ගියා. උක්කුව කරන වැඩත් එක්ක මට කේන්ති ගිහිල්ලා ඉන්නේ හාමිනේ. කේන්ති ගන්න එපා ගුණපාල. කේන්ති ගන්න නැතුව කොහොමද හාමිනේ? උක්කුව කරන වැඩත් එක්ක අපේ නමත් එක්ක සවුත්තු වෙනවනේ. ඕක කොයි වෙලේ හරි ගෙදර එයිනේ. ආවට පස්සේ අල්ල ගන්නම්කෝ. කරපු වැඩේ ආරංචුනේ හින්දා උක්කුව ගෙදරින් පැන්නා. උක්කුව කොහෙද මේ හතිදාගෙන යන්නේ? පොල්ලගියක් කඩලා මැගලින් නැන්දට මාට්ටුණා. ඒ නැන්ද අපේ ගෙදර ආවනේ. මං ඒකින්ද මේ ගෙදරින් පැනලා එන ගම. අනේ උක්කුව උඹක් කරගන්න වැඩ. කමන්නේ ඒකට. දැන් අපි සෙල්ලම් කරන්න යමු. අනේ දැන් සෙල්ලම් කරන්න මූට් එක ගන්න නැහැ බා. මම යනවා කැලේ පැත්තට ගිහිල්ලා එන්න. උඹලා සෙල්ලම් කරා. එහෙම කියලා උක්කුවා කැලේ පැත්තට යන්න පිටත් වුණා. බලන්න කසුන්. උක්කුව ඕන් නැති වැඩ කරන්න ගිහිල්ලා ළඟදිම ලොකු අමාරුවක වැටෙනවා. කවුරුවක් කියන දෙයක් අහන්නේ නැත්තම් එහෙම හරි හැදෙනව නැතේ. හරි වරක් වෙනවා. යමු අපි සෙල්ලම් කරන්න. නිදහසේ ඉන්න හිතාගෙන උක්කුව කැලේ ඈතට ගියා. ඉතින් මේ කැලේ ඇතුලේ ලස්සන දියැල්ලක් තියෙනවා. ඉතින් උක්කුවා ඒ දියැල්ල ගාවට යනවා. ඉතින් උක්කුවට දියැල්ල ගාව තිබිලා බෝතලයක් හම්බෙනවා. කවුරු හරි ඉන්නවද? කාගේවන්නේ වෙන්නේ නැති. බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. බෝතලේ අරිනකොටම බෝතලෙන් භූතයෙන් මතුවෙනවා. උක්කුව හොඳටම බය වුණා. අවුරුදු ගානකට පස්සේ මාව එළියට ගත්තේ කවුද? අනේ මට මොනවක් කරන්න එපා. ඔයාට මොනවක් කරන්නේ නෑ චූටි කොල්ලෝ. ඔයා කවුද? මම තමයි මේ බෝතලය ඇතුලේ හිර කරලා හිටියේ. අවුරුදු ගානක් හිර වෙලා හිටියා. ඔයා තමයි මාව බේරගත්තේ. මං ඒකින්ද ඔයාට වර 3ක් දෙනවා. වර 3ක්? ඔව්. ඔයා මාව නිදහස් කරපුවට ඔයාට තෑග්ගක් වශයෙන් මම වර 3ක් දෙනවා. ඔයා ඒ 3 ඉල්ලන්න. ඊට පස්සේ මං නිදහස්. චුට්ටක් ඉන්නකො එන මතක් කරනකම්.
එහෙම කියලා උක්කුවා ඉල්ලන්න දෙයක් මතක් කරා. ඒත් මතක් වුන්නේ ඉක්මන්ට ඉල්ලන්න ළමයෝ මට පරක්කු වෙනවා. කවන්නේ මට ඔන්න ඔය ඕන රෙද්දක් දෙන්න කියපු සැන්නි නුක්කුවගේ ඇඳුම වෙනස් වුණා. අනේ භූතයෝ ඔයා කරපු දෙයි මං කොහොමද දැන් ගෙදර යන්නේ? ඉතින් කොල්ලෝ මං ඔයාගේ වරමනේ දුන්නේ. වරම නෙවෙයි මොක වුණක් කවන්නේ මගේ රෙදි ටික දෙන්න. හරි කොල්ලෝ මං ඒක කරන්න. ඉතින් එහෙම කියලා උක්කුවගේ ඇඳුම් ටික ආයෙමත් දුන්නා. අනේ මගේ රෙදි ටික හම්බුණා. ඔයාගේ වරම් දෙක නිකරුණේ ඉවරයි කොල්ලෝ. ඒකට කවන්නේ මං දැන් ගෙදර යන්න ඕනි. ඉතින් උක්කුවා පොඩ්ඩක් විතර දඩබ්බරයිනේ. උක්කුවා මෙහෙම කිව්වා. මට ආයි මොන රෙද්දක්වත් එපා. ඉතින් එහෙම කිව්ව ගමම්ම දැන් කොහොමද භූතයෝ මම රෙද්දක් නැතුව යන්නේ? අනේ මගේ රෙදි ටික දෙන්න. ඒක ඉතින් මට කරන්න දෙයක් නැහැ. මගේ වරම් තුන දීලා ඉවරයි. අපි දෙන්නේ ගනුදුනුත් ඉවරයි. එහෙනම් මං යනවා. එහෙම කියලා භූතයා යන්න ගියා. ඉතින් මේ වැඩෙත් එක්ක උක්කුවට තේරුණා එයාගේ දඩබ්බරකමයි ආඩම්බරකමයි ඕවා එක්ක එයාට සියලු දේම නැති වුණා කියලා. ඉතින් මෙයා අඬා ගෙදර ගියා. ඉතින් එතනින් පස්සේ උක්කුවා හොඳට ජීවත් වුණා. කතාව හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.